හායි කොහොමද යාළුවනේ ඉතින් වෙනදා වගේම මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම කොහොමද මගේ පුංචි බබාට අවුරුදු කුමාරයාට ඉන්න ඇඳුමක් නිර්මාණය කරේ කියන එක ගැන තමයි වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඇඳුම මහන්නේ මම ඇඳුම ප්ලේන්ටින් කරන් මගේ හස්බන්ඩ් ඉතින් අපේ පළවෙනි වැඩේ තමයි ප්ලේන්ටින් වලින් කරන පළවෙනි වැඩේ තමයි මේ. ඇත්තටම අපි මේක මේ විදිහට නිර්මාණය කරන්න හිතුවේ අපේ අත හුරු වෙන්නත් එක්ක කියලා තමයි අපි කතා කරගෙන මේ විදිහට හදන්න හිතුවේ. ඉතින් ඇත්තටම අපේ පළවෙනි වැඩේ ලස්සනට වුණා කියලා අපි හිතනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. ඔය අපි මම මහලා ඉවර වුණාට පස්සේ තමයි හස්බන්ඩ් ප්ලේන්ටින් කරේ. ඉතින් බලන්න ලස්සන ඒ වැඩේ වෙනවා. ඉතින් ඔයාලටත් පේන්ටිං වලින් ලස්සන නිර්මාණයක් කරගන්න ඕන නම් අපිට කතා කරන්න. ওই විදියට තමයි අපේ පුංචි බබාගේ සරම නිර්මාණය වුණේ. ඉතින් සරමට ওই වගේ තමයි අපි ඇඳලා නිර්මාණය කරේ. ඔන්න දැන් ওই සරම වැඩේ ඉවරයි. ඉතින් පුංචි අඩුපාඩු තියෙනවා. ඉතින් පළවෙනි වැඩේ අපි කරපු පළවෙනි වැඩේ ඉතින් ඉස්සරහට ඔයාලට මීට වඩා ලස්සන දේවල් දෙක ගන්න පුළුවන් වෙයි. බෑග්ස් නිර්මාණය කරන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේන්ටින් වලින් බෑග් නිර්මාණය කරන වීඩියෝ එකක් මම ළඟදිම අරගෙන එනවා. ඉතින් ඔහොම තමයි යන්න මම අවුරුදු කුමාරයාට ඇඳුම නිර්මාණය කරේ. ඉතින් මට අඳ ගන්න බැරි වුණා. මොකද මේ දවස්වල මගේ පුංචි බබාට උණ හැදිලා ඉන්නේ. ඔයාලට මම ෂෝට් වීඩියෝ එකකින් ඒක අරගෙන එන්නම්.